එතකොට හිටියේ අම්මයි තාත්තයි මායි අයියා විතරයි. ඔව්. ඊට පස්සේ දැන් අවුරුදු 4ක් වෙනවා තාත්තා නැති වෙලා. තාත්තා නැති වෙලා අවුරුදු 4යි. ඔව්. තාත්තා තමයි මේ රස්සාව කරගෙන ගියේ. තාත්තගේ මාළු රස්සාව. ඔව් තාත්තා තමයි රස්සාව කරගෙන ගියේ. පස්සේ ඉතින් මම පටන් ගත්තා මේ රස්සාව. හරි. ඊට වයස කීයද? දැන් 22ක් වෙනවා. 22යි. මේකෙන් ලැබෙන ආදායම නැද්ද වැඩි ජීවත් වෙන්න? හොඳටම. මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? කරන්න ඉතින් අම්මවත් බලාගෙන ඔව්. ඉතින් ඉස්සරහට බෑ කියලා දෙයක් නැහැ. බෑ කියලා දෙයක් ඔව් හැමෝටම කාන්තා පිරිමි කියලා ભેදයක් නැහැ. ඕන එක්කෙනෙක්ට බෑ කියලා දෙයක් නැතුව රස්සාවක් කරන්න පුළුවන්. හරි මම මේ ඉන්නේ සාමාන්‍යයෙන් අපි ඔය මාළු විකුණන තැන් තියෙනනේ දීවල ගම්මාන හලාවත මිගම වගේ පැත්තක නෙවෙයි. මම ඉන්නේ කුරුණෑගල. කුරුණෑගල නගරෙට ටිකක් ආසන්නෙම තියෙන උපප්‍රධාන නගරයක් වෙන උයන්දන කියන නගර මැද තමයි මම ඉන්නේ. ඉතින් මම අද හොයාගෙන ආවේ මෙරට මේ කාන්තාවන්ට පිරිමින් කරන කටයුතු පිරිමි වගේ සමසමව හරියට කරන්න බැහැ කියන මතයක් තියෙනවා. නමුත් මේ මතය බිඳපු දිරිය තරුණ කාන්තාවක් හොයාගෙන තමයි ඇවිත් ඉන්නේ. ඇය තමන්ගේම මාළු ව්‍යාපාරික ආයතනයක් පවත්වාගෙන යනවා. ඒක මාළු කඩයක් කියමුකෝ අපි. මාළු කඩයක් පවත්වාගෙන යනවා. ඇය තමයි මාළු කපලා සුද්ධ කරලා දෙන්නේ. පාරිභෝගිකයන් බොහොම සිනහමුසුව කටයුතු කරන. ඇය හොයාගෙන ආවා. මේ දිරිය තරුණිය හොයාගෙන ආවා මාළු ව්‍යාපාරික ආයතනයට. ඇයගේ වැඩ කටයුතු බාධා කරන්නේ නැතුව අපි කතා කරමු. එයත් එක්ක 5000ක් මාරු දෙන්නකෝ. අයිබෝන්. අයිබෝන්. හරි හරි වැඩි කරගෙන යන්නේ. බාධා කරන්නේ අපි. මේ ඉන්නේ අය. මම ඇයට බාධා කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද එහෙම වුණොත් මාළු කරන්න බැරුව යනවා. මට නමක් කියන්න ඔයාගේ. මගේ නම අමල්ෂි ඔෂාදිනී. ඔෂාදිනී. හරි ඔෂාදිනී කියලා කතා කරන්නකෝ මම. ඔෂාදිනී කොහෙද ගම? ගම කියන්නේ. කියන්නේ මෙහෙමයි නේද? එතකොට පවුල කර කිව්වොත් ඔයා පවුලේ කවුද අම්මා තාත්තා මොනවද කරන්නේ? මගේ පවුලේ ඉන්නේ මායි අම්මයි අයියා ඉන්නවා. අය මහත්තයා ඉන්නවා. එච්චරයි ඉන්නේ. ඒ මහත්තයා දැන් ඉන්නේ? මම චූටි කාලේ කොහමද කොහෙද ඉස්කෝලේ ගියේ? ඉස්කෝලේ ගියේ මල්ලෝපිටිය කන්නංගර මහවිද්‍යාලයට. ඔව්. එතකොට හිටියේ අම්මයි තාත්තයි මායි අයියා විතරයි. ඔව්. ඊට පස්සේ දැන් අවුරුදු 4ක් වෙනවා තාත්තා නැති වෙලා. තාත්තා නැති වෙලා අවුරුදු 4යි. ඔව්. තාත්තා තමයි මේ රස්සාව කරගෙන ගියේ. තාත්තගේ මාළු රස්සාව. ඔව් තාත්තා තමයි රස්සාව කරගෙන ගියේ. ඊට පස්සේ තාත්තා නැති වුණා. මාළු ගන්නත් ඇවිල්ලා කතා කරන ඒගොල්ලොත් එක්ක. මොනවද ගන්නෙ? රව් මාළු කිලෝ එක මට 160යි. දෙන්නේ දාන්න. එතකොට තාත්තා නැති වෙලා අවුරුදු 4යි. අවුරුදු 4ක් වෙනවා. රුපියල් 500ක තියෙනවා. හලෝ 500ක් පොඩ්ඩක් කපනවා. ඔව් කියන්න කතාව කොහොමද? තාත්තා නැති වෙලා දැන් අවුරුදු 4ක් වෙනවා. ඊට පස්සේ ඉන්නේ අම්මයි මායි විතරයි. ඊට පස්සේ ඉතින් තාත්තගේ රස්සාව කියන්නේ අර අපිට මේ ජීවත් වෙන්න තාත්තා ඊට පස්සේ මාළු රස්සාව නතර වුණා. ඔව් ඊට පස්සේ ඉතින් මම පටන් ගත්තා මේ රස්සාව. හරි. ඔයාට ඔක බරයි කියලා තේරෙන්නේ නැද්ද? බරපතල වැඩි නැද්ද? එහෙම තේරෙන්නේ නැහැ. ඒක දැන් නෑ දැන් මේ පටන් ගන්න කාලේ. එහෙම හිතුන්නේ නැහැ. එහෙම කැතක් හිතුනේත් නැහැ. ඔව්. දැන් සාමාන්‍ය මෙහෙම කතා කරමු ඔයසිනි. දැන් ඔයාගේ වයස ඊට වයස කීයද? දැන් 22ක් වෙනවා. 22යි. ඔය මාළු රස්සාව පටන් ගන්න ඔයා කොච්චර කාලද? දැන් අවුරුදු 4ක් තමයි තාත්තා. අවුරුදු 18න්. සාමාන්‍යයෙන් හොඳ තරුණ වයස. තරුණයෙක් වෙන වයස තමයි අවුරුදු 18 කියන්නේ. දැන් ඔයාගේ වයසේ ඉන්න අනික් අය දැන් පාසලේ හිටපු ඔයාගේ යාළුවෝ ඇති එහෙලියෝ ඇති. ඒගොල්ලොත් එක්ක දැන් ඒගොල්ලෝ කතා බහ කරන මොන ගානේ නැතිනේ. ඒගොල්ලොත් එක්ක බලද්දි ඔයාගෙන දුකක් හිතෙන්නේ නැද්ද? එහෙම හිතෙන්නේ නැහැ. නෑ නේද? එහෙම හිතෙන්නෙත් නෑ. ඔය ආසාවෙන් කරන්නේ. සාමාන්‍යයෙන් දැන් කාන්තාව හරි සිවුමැලි කියනවනේ. එහෙම තමයි අපි දන්නේ හැටියට. ඉතින් ඒතර ඔයාට නම් ඔය මාළු ගඳ පිලි පුතු වගේ දේවල් ඒකට ඔයාට ඒකේ හානිය පොඩි දැනෙන්නේ නැද්ද? එහෙම හිතෙන්නේ නැහැ. දැන් ඒක ආසාවෙන් කරනවා හුරු වෙලා. ආසාවෙන් කරනවා. ඇයි මෙතෙන්ට එන්නේ ඔයා? ඇයි මේක පටන් ගන්නෙ? ජීවිතේ වෙන රැකියාවක් දැන් සාමාන්‍යයෙන් අපි කාන්තාව ගත්තාම කාන්තාව ඔය ගාමන්ට් වලට යනවා. එහෙම නැත්නම් ඇඳුම් විකුණන කඩේකට යනවා. එහෙම නැත්නම් ඔය පොත්පත් කියන කොමියුනිකේෂන් එකට වගේ ජොබ් එකකට තමයි යන්නේ. ඔයාට එහෙම යන්න තිබුණ නැද්ද? එහෙම නැත්නම් මේකම කරගන්න හිතුණාද? නෑ තාත්තගේ රස්සාව කරගන්න හිතුණා ඉතින්. දැන් ඒතර අනිත් අය වල කියන්නද මේකයි? සාල 280යි 500. ඔසිනිගෙන් අහන්නත් යාළුවෝ මේයි මේ ඔසිනි මේ ඕකම තෝරගත්තේ ඔක හරියන්නේ නැහැ නේ කියලා කියන්නේ නැද්ද? එහෙම කියන්නේ නැහැ. කියපු කවුරුත් නැද්ද? කවුරුත්ම නැහැ. ඒකත් හරි වාසනාවක් නේද? ඔව්. එතකොට දැන් මේකෙන් ලැබෙන ආදායම නැද්ද වැඩි ජීවත් වෙන්න? හොඳටම.
මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කරන්නේ? කරන්න ඉතින් අම්මවත් බලාගෙන ඔව්. ඉතින් ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු. දැන් ඔයා මට කිව්වනේ විවාහකයි කියලා. ඒක මහත්ය මොනවද කරන්නේ? මහත්තයාත් මට උදව් කරගෙන මෙතන ඉන්නේ. මෙතන ඉන්නවා. ඒක ගොඩක් කරන මාළු කපන්න කරන්නේ ඔයා තමයි. ඔව් අපි දෙන්නම කරනවා. දෙන්නම කරනවා නේද? හරි. අපි පොඩි වීඩියෝ ටිකක් බලමුකෝ. ඔන්න තරුණ කාන්තාවක්. ඇය බොහොම කැමැත්තෙන්ම මේ දේ කරන්නේ. නමුත් අපි බොහොම දුර්ලභ ගණේ රැකියාවක් හැටියට තමයි දකින්නේ මේ කාන්තාවක් මාළු විකුණනවා මාළු කරනවා. අපි ඇත්තම ඔසිනේ දැන් පාරේ දිගේ අපි යනකොට අපි මේ මාළු කඩේ දැකලා තියෙනවානේ. ඒ දැක්කට මේ ඔසිනේ වගේ මේ තරුණ හුරු බොහෝටි තරුණ පුංචි දරුවෙක් අපි ගත්තා අපේ දරුවෝ. මේ වගේ දරුවෙක් මේ වගේ දෙයක් කරනවා අපි දැකලා නැහැ. හරි අඩුයි. ලංකාවේ දැන් සිංහසේන රූපවාහිනියෙන් ලෝකෙ බලාගෙන ඉන්න වෙලාවේ ඔබත් මං හිතන්නේ දැකලා නැති වෙයි බොහොම අඩුවෙන් දැකලා ඇත්තේ මේ කාන්තාවක් මේ දේ කරනවා. ඒ ඔයා මොකද්ද කියන්නේ? කාන්තාවන්ට මේ දේ කරන්න පුළුවන් කියලා තමයි විශ්වාසය තියෙනා නේද? මොකද කියන්නේ? මං කියන්නේ ඉතින් බෑ කියලා දෙයක් නැහැ. බෑ කියලා දෙයක් ඔව් හැමෝටම කාන්තා පිරිමි කියලා ભેදයක් නැහැ. ඕන එක්කෙනෙක්ට බෑ කියලා දෙයක් නැතුව රසවත් කරන්න දැන් පුළුවන්. ඔයා කාන්තාවන්ට පණිවිඩය හොඳ පණිවිඩයක් දෙනවා. ඔයා කියන්නේ අපිට බෑයි කියලා දෙයක් නැහැ. කාන්තාවන්ට අපි ඕන අපිව ක්ලාස් දී කියන එක. ඒ පණිවිඩය දෙන්නේ නේද? ඉතින් කාන්තාවන්ට කියන්නකෝ. කාන්තාවනි ඔයාලටත් බෑ කියලා දෙයක් නැහැ. කරන්න පුළුවන් කියලා හිතුවොත් ඕනම දෙයක් කරන්න පුළුවන්. හරි. එහෙනම් ඔසිනේ බොහොම ස්තුතියි. දැන් ඔයා දිහා බලාගෙන ඉන්න අය ඉන්නවා. ඒගොල්ලෝ අපි කියන්නේ මේ තරුණ දරුවෙකුට මේ දේ කරන්න පුළුවන් නම් ඔබ බාරගත්ත පුතේ ලොකු අභියෝගයක්. ඒ අභියෝගයෙන් සාමාන්‍යයෙන් ඔබට ඒ අභියෝගය බොහොම වාසනාවක් බවට පරිවර්තන වෙනවා. ඔයා හරි සතුටින් මේක කරන අපි දැක්ක බොහොම hina වෙලා ඒ දෙක සමහරවිට මේ මාළු වල තියෙන ගඳ සුවඳ සමහරට ගඳ වල සුවඳක් වෙලා තියෙනවා. ඔයා ඒකට හරි ආදරෙන් ඉන්නේ. ඒ ආදරය නිසා තමයි මේ ව්‍යාපාරේ දවසින් දවස දියුණු වෙන්නේ. ඒ නිසා ඔබට අපි ආරාධනා කරන්නේ මේ දරුවව ගන්න ආදර්ශයට අරන් ඇයත් එක්ක මේ පණිවිඩය බෙදා හදා ගන්න. විශේෂයෙන්ම කාන්තාවන්ට අපි කියනවා ඔබ අම්මෙක් නම් ඒ වගේම ඔබ දියණියක් නම් ඔබ තරුණ කාන්තාවක් නම් තරුණ දියණියක් නම් හිතන්න ලෝකේ කාන්තාවන්ට කරන්න බැරි දෙයක් නැහැ කියන එක. මේ රටේ ජනාධිපතිවරු හිටිය කාන්තාව, අගමැතිවරු හිටිය කාන්තාව, එවන ඔෂිනි වගේ කාන්තාවොත් ඉන්නවා. ඔබ හිතන්න එපා ඔබට කරන්න දෙයක් නැතිකමට ඔබ බොහෝ විට විදේශගත වෙන්න උත්සාහ කරලා ලංකාවේ කරන්න දෙයක් නැහැ කියලා ඔෂිනි. සමහර අය. ඉතින් ඊට වඩා තමන්ගේ දේශය තුළ මව්බිම තුළ තමන්ගේ ජනතාවත් එක්ක තමන්ගේ දෙමව්පියොත් එක්ක නේ දෙමව්පිය ජීවත් කරන තාත්තගෙන් ආපු උරුමයන් පිළිබඳ කතා කරන පිරිමි තමයි ගොඩක් ඒ දේවල් කරන්නේ. නමුත් එහිදී ඔෂිනි හරි ආදර්ශමත් කාන්තා චරිතයක්, දිරිය කාන්තාවක්. අපි ඔෂිනිත් එක්ක උයන්දනින් සමුගන්නේ ඔෂිනිගේ පණිවිඩය කාන්තාවන්ට ඕනම දෙයක් පිරිමි කරන්න පුළුවන් කියන පණිවිඩයක් අරගෙන තමයි අපි ඔෂිනි සමුදෙන්නේ. එහෙනම් අයබෝයි. අයබෝයි.